ආයිබෝන් කියලා පිළිගන්නවා සියලුම දෙනා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුරියා මාළමිරිස් ප්‍රභේදය සහ වෙනත් මාළමිරිස් ප්‍රභේද අතර පවතින වෙනස සම්බන්ධයෙන්. ඔබ මේ දකින්නේ මුරියා මාළමිරිස් ප්‍රභේදය වගා කරපු පොඩි කුඩා ගසක්. ඒකට මේ ගහ ගනිද්දී අඩි කහමාරක් වගේ උස වෙද්දී හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. දැන් කරල් 7-8ක් සාමාන්‍ය කුඩා පෙළයක වුණත් ආරම්භයේදී හැදෙනවා. මේ කරල් ඇත්තටම දිගටි ආකාරයෙන් පිරිපුන් ආකාරයෙන් ඒ වගේම බරක් තියෙනවා ලස්සනක් තියෙනවා ලා කහ තද කහ පැහැයක් තියෙන්නේ. ඒතර මේ මාළමිරිස් වර්ග වල අස්වැන්න ඉතා ඕන කෙනෙක් ලබා ගන්න ඉතා කැමැත්තක් තියෙනවා. දැන් මේ ගසත් අඩියක් විතර උස ගසක් මේ තියෙන්නේ. කරල් 7-8ක් ඒකෙත් හැදිලා තියෙනවා. මේක ගසකින් කුඩා ගසකින් ලැබෙන, ඒ කියන්නේ මාසයක් විතර වගේ වෙද්දි ලැබෙන ගසකින් ග්‍රෑම් 250ක් විතර ලබා ගන්න පුළුවන් වෙනවා මේ කුඩා ගසකින්. මේ කරල් ඇත්තටම බරයි සාමාන්‍ය කරල් වල සාපේක්ෂව මම ඉදිරියේදී වෙන්නන්නම් ඔබට බරේ වෙනස. දැන් මේ මාළමිරිස් ගස සහ වෙනත් මාළමිරිස් ගසක වෙනත් වර්ගයක මාළමිරිස් ගසක උස බලද්දී උස අඩි 7ක් 8ක් විතර වගේ ඇත්තටම මේ මාළමිරිස් ගහ උස ගියා මම වගා කරද්දී. ඒ වුණාට මේ ප්‍රභේදයේ අස්වැන්න ඇත්තටම ගොඩක් අඩුවෙන් ලැබෙන්නේ. අඩි 5ක් විතර උස වෙනකම් මේ ප්‍රභේදයේ අස්වැන්නක් ලැබුණෙම නැති තරම් වුණා. එතකොට මෙතෙන්දී මේ අස්වැන්න ලැබුණත් මේ අස්වැන්නෝ බලද්දී ඔබට පේනවා කරල් වල විකෘති හැඩයක් තියෙන්නේ. ඒත් මේ මාළමිරිස් වර්ගයේදී ඒ කරල් වල තියෙන හැඩය සහ පෙනුම ගනින්දී දැන් මෙන්න මේ මාළමිරිස් වල හැඩය කරල් වල හැඩය ඇත්තටම වක් වෙලා විකෘති වෙලා කිසි පෙනුමක් නැති ගතියක් වගේ පේන්න තියෙනවා. ඒතකොට වෙළඳපොළ වටිනාකම ඉල්ලුම ගොඩක් අඩු වෙනවා ඒ වයිදී. ඒ වගේ සාධක නිසා. එතකොට මේ දකින්නේ තනික් මාළමිරිස් ප්‍රභේද වෙනත් ඒවා. එතකොට මේ වගා කරේ කුසකරණ දෙපාර්තමේන්තුවෙන් මිලදීගත් බීජ වර්ගයක්. එතකොට මේ මාළමිරිස් කුසකරණ දෙපාර්තමේන්තුවෙන් මිලදී ගන්නකොට ලැබෙන්නේ නැහැ. වෙළඳපොළේ ටිකක් හොයාගන්න අමාරුයි මේ මාළමිරිස් බීජ වර්ගය. එතකොට ඒ නිසා තමයි මට ඇත්තටම මේක වගා කරන්න සිද්ධ වුණේ. පසුව මම ඇත්තටම පැල කිහිපයක් මිලදී ගත්තා කුසකරණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත්ත ප්‍රවේදයෙන් පස්සේදී ඒ වගා කරලා ඒ වගාව අසාර්ථක වෙච්ච නිසා එතකොට මේ වර්ගයේ පැල 20ක් විතර මම වගා කරලා තියෙනවා. එතකොට ඒ වයි ලැබෙන අස්වැන්නත් එක්ක සාපේක්ෂව තමයි මම ඔබට මේ වීඩියෝවේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. වගා කරන්න ඕන නම් වගා කරන්න අනිවාර්යෙන් මුරියා කියන එක මම කියන්න කැමතියි. දැන් මේ වර්ගයේ මේ ගනිද්දිත් මේකෙත් අර කරල් විකෘති වෙලා ගිහිල්ලා කරල් වල හැඩය වෙනස් වෙලා ඒ නිසා මේ වෙළඳපොළ වටිනාකම ගොඩක් අඩු වෙලා තියෙනවා. එතකොට වෙළඳපොළේදී වෙළඳපොළ සොයාගෙන යද්දී අපිට ගොඩක් අපහසුතාවලටපත් වෙන්න සිද්ධ වෙනවා. මේ වර්ගය ලබා ගන්න වෙළඳ ටිකක් අකමැතියි. පාරිභෝගිකයන්ගේ තියෙන අකමැත්ත නිසා තමයි මේක ඇත්තටම වෙළඳ මහතුන් මේකට අකමැති වෙන්න හේතුව. නැතුව මේකේ රසය කුණෙහි වර්ගයේ වෙනසක් නිසා නෙමෙයි. දැන් මෙතෙන්දී මේ මාළමිරිස් වර්ගයේම තමයි වෙළඳු වැඩිපුර හොයන්නේ. දැන් ඔබට මේ දකින්න ලැබෙන්නේ අස්වැනු නෙලාගත් අවස්ථාවක පොඩි කොටසක්. ඒතොර මෙතෙන්දී අපි බලමු මුරියා මාළමිරිස් වල බර සහ අනිත් මාළමිරිස් වල බර කරලක වෙනස සංසන්දනය කරලා පොඩ්ඩක් අපි දැන් මේ දකින්න සාමාන්‍ය මාළමිරිස් ප්‍රභේදයට වඩා මෙන්න මෙතන අපි හැබැත්තේ තියෙනවා මුරියා මාළමිරිස් කරලක්. ඔව් මේ තනි කරලක බර තියෙනවා ග්‍රෑම් 39ක් වගේ ප්‍රමාණයක්. يعني ග්‍රෑම් 40ක් විතර ආසන්න ප්‍රමාණයක්. එතකොට අනිත් කරලක සාපේක්ෂව අපි බලමු බර කොච්චර තියෙනවද කියලා. ඇත්තටම ග්‍රෑම් 15ක් විතර වගේ ප්‍රමාණයක්. කියන්නේ 3 ගුණයක් විතර වගේ මම හිතන්නේ වැඩි ප්‍රමාණයක් අර මුරියා මාළමිරිස් වල බර තියෙනවා. එතකොට ඒකේ පොත්තත් ගණකම් වැඩි මුරියා ප්‍රභේදයේ. දැන් කරල් දෙකක බර ග්‍රෑම් 29යි. කරල් තුනක බර තමයි ඇත්තටම මුරියාකාරී තනි කරලක තිබුණේ ග්‍රෑම් 40කට ආසන්න ප්‍රමාණයක්. එතකොට ඒකෙන් ඔබට තේරෙනවා වෙළඳපොළ හඹා යනවා නම් වගා කරන්න ඕන ප්‍රභේදය. දැන් මෙතෙන්දී ග්‍රෑම් 250ක් වගේ ප්‍රමාණයක් හදාගන්න ඇත්තටම කරල් 7ක් 8ක් විතර වගේ කරල් කුඩා කරලුත් මෙතන තියෙනවා. කරල් 7ක් 8කින් වගේ ග්‍රෑම් 250ක් හදාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකෙන් තේරෙනවා යම්කිසි දෙයක් අපි කරන්නේ මුදල් බලාපොරොත්තුවෙන්. ඒ නිසා හොයාගෙන අමාරුණත් මුරියා මාළමිරිස් ප්‍රභේදෙම හොයාගෙන වගා කරන්න කියලා තමයි මම ඔබලගෙන් ඉල්ලාගේ සිටින්නේ. ඒ වගේම දැන් අපි මෙතන බලද්දී මුරියා කරල් වල කරල් 3කින් අපි බලමු කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා ග්‍රෑම් ගාන.
සාමාන්‍ය මේ කුඩා කරල්, ඒ කියන්නේ මීට වඩා ලොකුවට ඇත්තටම කරල් හැදෙනවා. එක කරල් එක ග්‍රෑම් 34ක් තියෙනවා. එතකොට දැන් කරල් ප්‍රමාණය බලමු. ඒ කරලෙත් තියෙනවා 31ක් තියෙනවා ග්‍රෑම්. සෑම කරලකම වගේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 30ට උඩින් තියෙනවා. දැන් ඔය ග්‍රෑම් 99ක් තියෙනවා. කියන්නේ ග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් මේ කුඩා ප්‍රමාණය කියන්නේ මධ්‍යම ප්‍රමාණය කරල් තුනකින් ලබා ගන්න පුළුවන්. අපේ වීඩියෝව හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් බටන් එක ඔබන්න. අපි ඉදිරියේදීත් මේ වගේ වීඩියෝකින් හමු වෙමු.